සිරිසේන මාමා දියවැඩියා රෝගී. හැමදාම වගේ නෙමෙයි දවසක් සිරිසේන මාමට වෙනසක් දැනුණා. වෙනදට වඩා කතා කරගන්න බැරි කමකුත් ඒ වගේම ඇඟේ තෙත් බවකුත් මතක ශක්තිය අඩවීමකුත් ඇස් වලින් නිලංකාර බවකුත් දැනෙන්න පටන් ගත්තා. තමන්ගේ ඇඟ ටිකක් බැලන්ස් නැති වෙනවා වගේත් හිතුණා. ඉතින් සිරිසේන මහා හිතුවා මේක මගෑරී කියලා දිගටම වැඩ කරා. ටිකක් වැඩිපුරක් දාඩිය දාන්න වැඩ කරා. ඉතින් ඔන්න ටික වෙලාවක් යනකොට සිරිසේන මාමට තේරුණා දැන් නම් ගොඩක්ම අමාරුයි කියලා. ඉතින් ඇඟ ගැහෙන්න ගත්ත බඩගින්නකුත් දැනුණා. තව පපුව ගැහෙන්නත් ගත්තා. වෙවුලන ගතියකුත් දැනුණා. දැන් ඉතින් හොඳටම අමාරුයි වගේ. ටික වෙලාවකින් සිරිසේන මාමා බිම ඇදගෙන වැටුණා. මේක දැකපු සිරිසේන මාමගේ පුතා තාත්තා බිම ඇදලා වැටුණයි කියලා ටක් ගාලා අම්මට කිව්වා. අම්මා කිව්වා පුතේ තාත්තට සීනි වැඩි වෙලා ඇති. ඔය ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් එක තමයි තාත්තා පාවිච්චි කරන්නේ. ඕක ගහන්න පුතේ කියලා. ඉතින් පුතාටත් එච්චර වෛද්‍ය දැනුමක් තිබුණේ නැහැ. පුතත් ලංකාවට ඇවිල්ලා වැඩි කල නැහැ පිටරට වැඩ කරලා. ඉතින් පුතා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉන්සුලින් ටිකක් ගහන්න ඕනේ කියලා හිතලා සිරිසේන මාමට වැඩිපුර ඉන්සුලින් ටිකක් ගැහුවා. යුනිට් 50ක්ම ගැහුවා. යුනිට් 30ක් ගහන සිවල සිරිසේන මාමට යුනිට් 50ක්ම ගැහුවා. සිරිසේන මාමගේ සිහි විකල් වීම කිසි දෙයක සුව වුණේ නැහැ. මේක ඉක්මනටම ගිහිල්ලා සිරිසේන මාමගේ නැන්ද ගිහිල්ලා කිව්වා අහලා ඉන්න අපේ පෙරේර මහත්තයට. පෙරේර මහත්තයා කිව්වා මේ මොනවද කරලා තියෙන්නේ? මේ වගේ දේවල් හරිනම් කරන්න හොඳ නැහැ. පෙරේර මහත්තයා මෙහෙම කියන ගමන්ම පෙරේර මහත්තයා වහාම සිරිසේන මාමව රෝහල්ගත කරන්න ඒ අවස්ථාවක් උදා කරගත්තා. ඉතින් කොහොම හරි සිරිසේන මාමව රෝහල්ගත කරන් පස්සේ වෛද්‍යවරුන් සීනි පරීක්ෂා කරලා තිබුණා. සීනි ගොඩක්ම අඩු වෙලා තිබුණා. සාමාන්‍යයෙන් රුධිරයේ සීනි මට්ටම මිලිග්‍රෑම් ඩෙසිලීටර් 60ට වඩා අඩු වගයක් දක්නට ලැබුණා. ඉතින් සිරිසේන මාමගේ පුතාටත් වෛද්‍යවරු ටිකක් බැනලා තිබුණා. ඉතින් අපි දැනගන්න ඕන දෙයක් තමයි සිරිසේන මාමට මේ ඇති වුණේ මොකද්ද? දියවැඩියා රෝගීන්ගේ මං මුලින් කිව්වා වගේ දියවැඩියාව වැඩිවීමත් පාලනයකින් තොරව වැඩිවීමත් පාලනයකින් තොරව අඩුවීමත් දියවැඩියාව කිය. ඉතින් දියවැඩියා රෝගීන්ට එනවන භයානක අවස්ථාවක් තමයි මේ රුධිරයේ අව මදු රක්තතාවය හෙවත් හයිපෝග්ලයිසීමික් අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී අපි ටිකක් බුද්ධිමත් වෙන්න ඕන. දියවැඩියා රෝගීන්ගේ අතේ ටොපියක් තියාගන්න කියන්නේ ඒගොල්ලන්ට ඔහොම සිහි විකල් වෙලා දාඩිය දාලා ඇඟ තෙත් වෙලා ඇස් නිලංකාර වෙලා වැටෙන්න වගේ අවස්ථාවක් වගේ තේරෙනකොටම ටක් ගාලා ටොපිය කටේ දාගන්නවා. ඉතින් කට්ටියට ප්‍රශ්නයක් ඇතිනේ දියවැඩියා රෝගීන්ට ඇයි ටොපිය කටේ දාන්නේ? මම මුලින් ඉඳලා කිව්වනේ ඕගොල්ලන්ට දියවැඩියාව කියන්නේ පාලනයකින් තොරව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමත් සීනි මට්ටම පාලනයකින් තොරව අඩුවීමත් කියලා. ඉතින් ඕගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් නැහැනේ. අපි දැනගන්න ඕන එක දෙයක්. මොකද්ද කියනවනම් දියවැඩියා රෝගීන්ගේ මෙන්න මේ අවස්ථාවේදී මොළයට රුධිරය වහනය වෙන එක අඩු වෙනවා. එතකොට මොළේ මැරෙන්න කලින් අපි ඒකට ප්‍රතිකාර කරන්න. ඒ නිසා තමයි මොනවා හරි ඉක්මනින් රුධිරයට සීනි එකතු වෙන දෙයක් අතේ තියාගන්න කිය. ඉතින් ඕගොල්ලොත් විශේෂයෙන්ම වැඩ කරන තැනක ඒ වගේම මගතොටදී පොදු ස්ථානවලදී බස් රථවලදී මේ වගේ අවස්ථාවන්ට මුහුණ පාන්න පුළුවන්. දැනුවත්භාවයේ අඩු පිරිස නිසා ඔබගේ ජීවිතයේ හානියට ලක් වෙන්න පුළුවන්. ඒක මගහරව ගන්න නම් මේ වගේ වීඩියෝ එකකින් ලැබෙන උපදෙස් ඕගොල්ලන්ට මහඟු දායාදයක්. ඉතින් මේ රුධිරයේ සීනි මට්ටම පාලනයකින් තොරව අඩුවන විට අපි දියවැඩියා රෝගීන්ට සීනි මට්ටම වැඩිවීම ගැන හිතන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අපි ප්‍රතිකාර කරන්නේ මොළේ බේරගන්නට. ඉතින් හැමතිස්සෙම ඔබ බුද්ධිමත්ව සිතා ඔබගේ ළඟින්ම සිටින ඔබගේ ආදරණීය දෙමව්පියන් වෙන්න පුළුවන්
ඒ වගේම ඥාතින් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් මිනිසෙක් වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ව රැක බලා ගන්නට නම් ඕගොල්ලෝ මේ වගේ සෞඛ්‍යමය හදිසි අවස්ථා ගැන දැනුවත් වෙන්න ඕන. තවත් දවසක අපි හමුවමු. ස්තුතියි.